පළමුවන දේව ප්‍රකාශනය. එක් දවසක් එලීෂා දිවැසිවරයා ශුනේම් නම් දේශයට ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළාය. මෙසේ ඔහු යන එන සෑම විටම එහි නැවතිණි. ඇගේ පුරුෂයාට කතා කොට මොහු ඉතා හොඳ බැතිමත් පුද්ගලයෙක් බව පෙනේ. එම නිසා ඔහුට උඩුමහලක් සාදා ඇඳකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු ආකල එහි සිටින්න පුළුවනැයි කීවාය. එක් දවසක් ඔහු එහි පැමිණ එහි උඩුමහලෙහි නිදාගත්තේය. මේ සඳහා ඔහුට කුමක් කළ හැකිදැයි ඔහු ගෙනාසිරින් විමසුවේය. ඔහු කතා කොට මේ ධනවත් ස්ත්‍රියට දරුවන් නැත. පුරුෂයාත් මහලු යයි කීවේය. එවිට එලීෂා ඇයට කතා කොට ලබන අවුරුද්දේ ඔබ පුත්‍රයෙක් ලබන්නෙහි යයි කීය. සුවිශේෂ ප්‍රකාශනය. ජේසුස් වහන්සේ කතා කොට මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. දුවටවත් පුතාටවත් ප්‍රේම කරන්නා සුදුසු නොවේ. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සිය දිවි රැකගන්නා ඒ නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා ඒ රැකගනී. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා දෙවියන් වහන්සේ පිළිගන්නේය. මාගේ ශ්‍රාවකයින්ට ඉතා සුළු උදව්වක් හෝ කරන තැනැත්තාට දේවාශිර්වාදය හා වරප්‍රසාදය බහුලව ලැබෙන්නේය. මෙනෙහි කිරීම. ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසු මෙලොව සේවාව ඉදිරියට ගෙන යාමට වගකීම බාර කරන ලද්දේ තම ශ්‍රාවකයින්ටය. මෙලෙස කැපවී සිටින පූජක පැවිදි සියලු දෙනාම දෙවියන් වහන්සේගෙන් ආලේපිත පුද්ගලයින් බවට පත්වී සිටී. මිනිසුන් වශයෙන් කොපමණ දුර්වල වුවත් අඩුපාඩු සහිත වුවත් ඔවුන්ගේ ධර්මදූත කටයුතු වලට සහාය දක්වමින් ඔවුන් වෙනුවෙන් දෙවිඳුන් ඉදිරියේ යාඥා කිරීම කිතුණු අප සැමගේම වගකීමයි. එම නිසා අපිත් දේව පණිවිඩයට දේව කැමැත්තට හිස නමා අන් අය වෙනුවෙන් සේවය කරන්න අපටද හොඳ හිත ලබා දෙන්න කියලා අපි ශුද්ධාත්ම වරම් ඉල්ලා යාඥා කරමු. ජේසු පිහිටයි.